ආර්ථික විද්‍යාව හරි වෙනස් විෂයක්. හේතුව තමයි ආර්ථික විද්‍යාවේදී පාවිච්චි කරන සමහර වචන සාමාන්‍ය ව්‍යවහාරයේදීත් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් වෙනත් විෂයන් වලත් පාවිච්චි කරනවා. හැබැයි වෙනත් විෂයන් වල සාමාන්‍ය ව්‍යවහාරයේදී පාවිච්චි කරන අර්ථයෙන් නෙවෙයි ඒ වචන ආර්ථික විද්‍යාවේදී පාවිච්චි වෙන්නේ. අන්න ඒ හින්දා ආර්ථික විද්‍යාව වෙනස් විෂයක් වෙනවා. උදාහරණයක් විදිහට භූමිය කියන වචනය ගන්න. භූමිය කියන වචනේ සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි පාවිච්චි කරන වචනයක්. භූමිය කියලා කියන්නේ පොළොවට. ඒ වගේ අදහස තමයි අපිට එන්නේ. හැබැයි ආර්ථික විද්‍යාවේදී භූමිය කියලා කියන්නේ පොළොවට විතරක් නෙවෙයි. ස්වභාව ධර්මයෙන් දායාදයක් වශයෙන් ලැබී තිබෙන ඵලදාතාවෙන් යුක්ත නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා වූ සියලුම ස්වාභාවික සම්පත් වලට අපි කියන්නේ භූමිය කියලා. එතකොට පොළොව අභ්‍යන්තරයේ තිබෙන දේවල්, පොළොව මතු පිට තිබෙන දේවල්, වායු ගෝලයේ තිබෙන දේවල් මේ සියල්ලක්ම ඇති වෙන්නේ භූමියට. ඒ වගේම ඛනිජ සම්පත්, වන සතුන්, ජලාශ, ඒ ජලාශවල ජීවත් වෙන සතුන් මේ සියල්ලක්ම ඇතුළත් වෙන්නේ භූමියට. ඒ අතින් ගත්තාම ආර්ථික විද්‍යාව වෙනස් විෂයක් වෙනවා. ඒ වගේම සාමාන්‍ය ව්‍යවහාරයේදී කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට මොකක් හරි ආයතනයක් පටන් ගන්නකොට ඒගොල්ලෝ ප්‍රාග්ධනය කියන එක එකතු කරනවා. සමහරවිට වගේ යාළුවෙක් හිතවතෙක් කියලා ඇති මට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ප්‍රාග්ධනය නැහැ කියලා. ඒගොල්ලෝ මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ මේකෙන් අදහස් කරන්නේ මුදල්, සල්ලි. එතකොට ආර්ථික විද්‍යාවේදීත් ප්‍රාග්ධනය කියන වචනේ පාවිච්චි වෙනවා. හැබැයි ආර්ථික විද්‍යාවේදී ප්‍රාග්ධනය කියලා කියන්නේ මුදල් වලට නෙවෙයි. ආර්ථික විද්‍යාවේ මුදල් වලට ප්‍රාග්ධනය කියලා කියන්නේ නැහැ. ආර්ථික විද්‍යාවට අනුව ප්‍රාග්ධනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා මිනිසා විසින් නිර්මාණය කරන ලද ආධාරක වලට තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඒ අතින් බැලුවහම ආර්ථික විද්‍යාව වෙනස් විෂයක් වෙනවා. ඒ වගේම ආර්ථික විද්‍යාවේදී පාවිච්චි වෙනවා ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය කියන වචන දෙක. ඔයා O level වලට ගණිතය ගැන ගන්නකොට මේ වක්‍රය කියන එක අඳිනවනේ. ඔයා කොහොමද වක්‍රය කියන එක අඳින්නේ? කර්ව් එකක් නිකන් රවුම් විදිහේ වක්‍රයක් අඳින්නේ. හැබැයි ආර්ථික විද්‍යාවේදී මේ අපි අඳින ඉල්ලුම් වක්‍රය, එහෙනම් සැපයුම් වක්‍රය අපි අඳින්නේ වක්‍රාකාර කර්ව් එකක් විදිහට නෙවෙයි. සරල රේඛාවක් විදිහට තමයි බොහෝ වෙලාවට අපි මේ ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය අඳින්නේ. ඒ අතින් බැලුවහම ආර්ථික විද්‍යාව වෙනස් විෂයක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් කාරණාවක් තමයි ආර්ථික විද්‍යාවේදී පාවිච්චි කරන පූර්ණ තරගය කියලා වෙළඳපොළ තත්වයක්. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී පාවිච්චි කරන තරගය කියන වචනය. තරගය කියලා කියන්නේ මොකද්ද? තරගය කියලා කියන්නේ දෙන්නෙක් එහෙම නැත්නම් කිහිප දෙනෙක් අතර වෙන්නේ කරන මොකද ජයග්‍රහණය කරන කරන උත්සාහයක්. ජයග්‍රහණය තමයි මූලික පරමාර්ථය. ඒකට පුදුම උත්සාහයක් දරනවා. හැබැයි ආර්ථික විද්‍යාවේදී පූර්ණ තරගය කියලා වෙළඳපොළ තත්ත්වයක් තියෙනවා. මෙන්න මේ වෙළඳපොළ ක්‍රමය තුල ව්‍යාපාරිකයන් දහස් සංඛ්‍යාවක් ඉන්නවා. ඒගොල්ලෝ කටයුතු කරන්නේ වෙළඳපොළේ තීරණය වෙච්ච මිලක්, පැවරුණු මිලක් අනුව. ඒකින්ද මේගොල්ලෝ අතර කිසිම තරගයක් නැහැ. පූර්ණ තරගය කිව්වම තරගීරතරී තරගයක් තියෙන්න බෑ. නමුත් පූර්ණ තරගය කියන සංකල්පය තුළ කිසිම තරගයක් නැති වෙළඳපොළ ක්‍රමයක් තමයි පූර්ණ තරගය කියලා කියන්නේ. ඒ අතින් බැලුවහම ආර්ථික විද්‍යාව වෙනස් විෂයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථික විද්‍යාව කොමර්ස් කරන කට්ටිය ඉගෙන ගන්නවා, ආර්ට් කරන කට්ටිය ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි ටෙක් කරන කට්ටියත් ඉගෙන ගන්නවා. ඒ අතින් බැලුවහම ආර්ථික විද්‍යාව හරි වෙනස්. ස්ට්‍රීම් 3ක ළමයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා.